රටේ විධායකය එක තැනක, ව්‍යවස්ථාදායකය එක තැනක. මේ දෙක එක තැනක තියාගෙන මේ රට දියුණු කරන්න ඒ පළාත් පාලන ආයතන ටික මේක තියෙන්නත් ඕනේ මධ්‍යම රජය යටතේ. ඉතින් ඒක පිළිගන්න ඕනේ නගර සභාව පිහිටන්න දඟලන කට්ටිය. මේක තව පැත්තකට ගිහිල්ලා ගැලක බැදපු හරක් වගේ දෙපැත්තක අදින්න බෑනේ. මම හිතන්නේ කොළඹ කියන්නේ මේ රටේ ආර්ථිකයට ලොකු දායකත්වයක් දෙන කේන්ද්‍රීය නගරය. ඉතින් මේක දියුණු කරන්න අපි සියලු දෙනාම ආණ්ඩුවත් එක්ක එකතු වෙ යුතුයි. අපිට චෝදනා නගනවා විවිධ වරදාන වරප්‍රසාදවලට අපි ආණ්ඩුවට සහයෝගය දක්වනවා කියලා. ඉතින් චෝදනා කරන කට්ටියක දේශපාලනය තමයි ඒක. ඒගොල්ලෝ තමයි පහුගිය කාලේ වරදාන වරප්‍රසාදවලට පක්ෂ මාරු කරපු හැටි, සභිකයන් මාරු කරපු හැටි ඒගොල්ලන්ට පුරුදුයි. ඒක මං හිතන්නේ ජාතික ජනබලවේගයටත් අපේ දේශපාලන ව්‍යාපාරයටත් එහෙම පුරුද්දක් නැහැ. විපක්ෂය කියනවනේ ඒගොල්ලන්ට බහුතර බලයක් හම්බුනායි කියලා ඒ පළාත් පාලන මැතිවරණේ බලය පිහිටන්න. ඒක පට්ටපල් බොරුවක්. ඔය කියන ඒකාබද්ධ විපක්ෂය කියන ඔය කණ්ඩායමට එකතු වෙලා ඕක අරන් යන්න බෑ. තවම කවුද නගරාධිපති කියනකවත් ප්‍රකාශයටපත් කරලා නැහැ. පහුගිය කාලේ අපි දැක්කනේ එකතු වෙලා ඒගොල්ලෝ ආණ්ඩු කරා. භාග්‍යතුර යද්දී අපි දැක්කනේ කකුලෙන් ඇදලා සම්පූර්ණ කඩා වැටුණා. නගර සභාව තුළ එහෙම යෝජනා තුනක් සම්මත කරගන්න බැරි වුණොත් ජනාධිපතිවරයාට බලය එනවා පළාත් පාලන පනත අනුව ආණ්ඩුකාරවරයා හරහා විශේෂ කොමසාරිස්වරයෙක් පත් කරගන්න සභාව අරන් යන්න. ඉතින් ඕකටද මේ දඟලන්නේ. මේ මොහොතේ අපි ගත්තේ හොඳම තීරණය වර්තමාන ආණ්ඩුවත් එක්ක එකතු වෙලා සභාව අරන් යන එක. අවුරුදු 75 80ම පාලනය කරේ කොළපාට කඳවුර මූලික කරගත්ත කණ්ඩායම්නේ. ඒගොල්ලෝ පාලනය කරලා ඔය අවුරුදු 75 තුල තවම කොළඹ දියුණු නැත්නම්, තවම කොළඹ පැල්පත් නිවාස තියෙනවා නම්, තවම කොළඹ අවශ්‍ය කරන ජල පහසුකම් ටික දෙන්න බැරි නම්, ඒ මල පහසුකම් ටික දෙන්න බැරි නම්, ඒ වැසිකිලි පහසුකම් ටික හදලා දෙන්න බැරි නම්, ගිහිල්ලා බලන්නේ කොළඹ තියෙන තත්ත්වය තාම කනගාටුයි. එහෙම තත්ත්වයක් තිබිච්චි නැවත සැරයක් මේ එකතු වෙලත් මේක ඉල්ලන්න හදනවා. ඉතින් මේ මොහොතේ අපි කියන්නේ රට තුල අලුත් දේශපාලන පරිවර්තනයක් සිද්ධ වෙලා තියෙනවා. තවමත් ආණ්ඩුවට සහයෝගය දක්වන්න මේ නගර සභාව පිහිටන්න යම්කිසි කණ්ඩායමක් දෙපැත්ත වෙනි ඉන්නවා නම් මම කියන්නේ දෙපැත්ත වෙනෙන්න එපා. එන්න ආණ්ඩුවත් එක්ක එකතු වෙලා සභාව පිහිටලා අපි කොළඹ මිනිසුන්ගේ අභිලාෂයන් ඉෂ්ට කරමු. අපි දන්නවා මේ වෙද්දී ජාතික ජනබලවේගයේ ප්‍රමුඛ කණ්ඩායම ජනාධිපතිවරයාගේ ඒ වගේම පාර්ලිමේන්තුවේ ඉන්න කණ්ඩායම ඒගොල්ලෝ ඒක පෙන්නලා තියෙනවා මේ රටේ කොහොමද වැඩ කරන්නේ, කොහොමද මේ තියෙන වියදම් අඩු කරන්න වැඩ කරන්නේ, කොහොමද මේකට කැපකිරීම කරන්නේ කියන එක ප්‍රායෝගිකව පෙන්නලා තියෙනවා. මම හිතන්නේ නගර සභාවකනොත් ඒක ආදර්ශයට අරගෙන අපිත් සමග එකතු වෙලා මේක අරන් යයි කියන විශ්වාසය අපි තුල තියෙනවා. ඒ නිසා තමයි අපි ජාතික ජනබලවේගයට සහයෝගය දක්වන්න මේ මොහොතේ අපි කැමති වෙලා ඉන්නේ. කෘති ජහන එකතු කරලා දරුවෙක් බිහි වුණත් ඒ ළමයා අංගවිකල වෙනවා. ඒ නිසා මේ අංගවිකල නගරාධිපතිවරයෙක් බිහි කරන්න මේ ඔය විකෘති ජනමතයට බෑ. හරි මේ වෙලාවේ ඕගොල්ලන්ට කිසිසේත්ම සභාවල් පිහිටන්න බලයක් දීලා නැහැ. ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න. මම හිතන විදිහට ඕක රනිල් වික්‍රමසිංහ මහත්තයාට තේරෙනවා. ඒ නිසා දන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂය මම දන්න විදිහට තාම සහයෝගය දක්වනවා කියලා ප්‍රකාශ කළා නැහැ.